ඔන්න රජ කාලේ ලංකාවේ එක පිටිසර ගම්මානයක් තිබුණා. මේ ගමේ හිටියා යෝධයෙක්. එයාගේ නම නන්දි. නන්දි ඇඟපතින් හරිම විශාලයි. හරිම ශක්තිමත්. ඒ වගේම නන්දිට හොඳට කෑම කන්නත් පුළුවන්. නන්දි දවසකට මඩක්කු 30-40ක් කෑම කනවා. මඩක්කු කියන්නේ ඉස්සර කාලේ කෑම කන්න ගත්තු මැටි කොරහක්. ඉතින් දවසකට නන්දි කාපු කෑම මඩක්කු ගණන ඉලක්කමෙන් ලියලා එයා පිටේ එල්ල ගන්නවා. ඉතින් හැමෝම ඒ දිහා බලලා පුදුම වෙනවා. ඒක දකින්න නන්දි හරිම කැමතියි. සරමක් ඇඳලා ලේන්සුවක් කරට දාලා 40 ඉලක්කම ලියපු ලී කෑල්ලක් පිටේ එල්ලගෙන යන නන්දි මේ ගමේ නිතරම දකින්න පුළුවන්. ඉතින් මේ නන්දිගේ විස්තර කටින් කට ගිහින් රජමාලිගාව දක්වාම පැතිරුණා. රජතුමාට හිතුණා නන්දි කැඳවලා බලන්න එයා කොයි වගේ යෝධයෙක්ද මොනවටද දක්ෂ කියලා බලන්න. ඉතින් රජතුමා නන්දිව මාලිගාවට කැඳෙව්වා. නන්දි ආවේ කෑම මඩක්කු 43ක්ම කාලා. ඒ ගාන ලියපු ලීයකුත් පිටේ එල්ලගෙන. රජතුමාට නන්දි දැක්කම හරිම සතුටුයි. මේ දවස්වල රජමාලිගාවට ඇවිත් හිටියා තවත් යෝධයෙක් කළු කුමාර කියලා. රජතුමාට ආස හිතුණා මේ දෙන්නගෙන් කවුද වැඩිපුර දක්ෂ කියලා බලන්න සටනක් කරවන්න. ඉතින් රජතුමා නන්දිට කිව්වා කළු කුමාර යෝධයත් එක්ක සටන් කරලා බලමු කියලා. නන්දිට කිසිම සටන් ක්‍රමයක් දන්නේ නැහැ. හැබැයි නන්දි නුවණක්කාරයි. නන්දි රජතුමාට කිව්වා මට මාස 3ක කාලයක් ලබා දෙන්න රජතුමනි. මම සටන දිනලා පෙන්නන්නම් කියලා. ඉතින් රජතුමත් ඒකට එකඟ වෙලා රාජපුරුෂයන්ට නියෝග කළා නන්දි ඉල්ලන සියලුම දේවල් මාස 3ක් පුරාම දෙන්න කියලා. ඉතින් නන්දි කළු කුමාරයි දෙන්න මාලිගාවේ එක ළඟ තියෙන කාමර දෙකක හොඳට රජසැප විඳගෙන ජීවත් වුණා. රජතුමාගේ නියෝගය නන්දි ඉල්ලන ඕන දෙයක් දෙන්න කියලා නිසා පළවෙනි දවසේම නන්දි රාජපුරුෂයන්ගෙන් දිග ඇණයක් ඉල්ලගත්තා. ඊළඟට දවස ගානේ වතුර ගැලුම් ගානේ ඉල්ලගත්තා. ඊන් පස්සේ නන්දි හොඳට කනවා. කාලා ඉල්ලගත්ත ඇණෙන් කළු කුමාර යෝධයාගේ කාමරේ පැත්තේ බිත්තියේ පුංචි හිලක් හදනවා. මෙහෙම දවස ගානෙම නන්දි මේ හිල ලොකු කර කර හැදුවා. ඉතින් මාස 3කුත් ගත වුණා. සටන පවත්වන්න નિયમિત දවසට කලින් දවසේ රෑ කෑම කාලා නන්දි කළු කුමාර යෝධයාට කතා කළා. කළු කුමාරා යන්ඩි මට විටට හුණු ඩිංගක් මදි වුණා. හුණු ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කළු කුමාරත් බිත්තිය එහා පැත්තින් ඉඳන් කිව්වා හුණු නම් තියෙනවා මලයන්ඩි ඔය පැත්තට දෙන්නේ කොහොමද කියලා. අපොයි මම බිත්තියේ නොහෙට අත දාන්නම්. මගේ අතේ තියන්න කියලා නන්දි කිව්වා. කියලා අර මාස 3ක් තිස්සේ හදපු සිදුරෙන් අත එහා පැත්තට දැම්මා. කළු කුමාර යෝධයා හොඳටම බය වුණා. හුණි ටික දීලා පැත්තකට වෙලා කල්පනා කළා. පහුවදා උදේ රජතුමා යෝධයන් දෙන්නව කැඳෙව්වා. කළු කුමාර යෝධයා එකපාරටම රජතුමා ළඟට ගිහින් අනේ රජතුමනි නන්දි යෝධයා එක්ක මට සටන් කරන්න බෑ. එයා හරිම ශක්තිමත් කිව්වා. රජතුමා කළු කුමාරගෙන් ඒකට හේතුව ඇහුවා. කළු කුමාර කිව්වා නන්දි හුණු ටික ඉල්ලගත්තු විදිහ. රජතුමාට හරිම සතුටුයි නන්දි ගැන. රාජ සභාවේ මේ ගැන කතා කරමින් ඉන්නකොට හදිසි පණිවිඩකරුවෙක් ආවා. ඇවිත් කිව්වා සතුරු හමුදාවක් කැලෑව මැදින් අපේ රාජ්‍ය දිහාවට එන බව. හැමෝම කලබල වුණා. රජතුමා කිව්වා අපිට දැන් නන්දි ඉන්නවා. අපි නන්දිව සටනට යවමු කියලා. හොඳම අශ්වයෙක් ගෙනල්ලා ඒ එක්ක හමුදාවකුත් සූදානම් කළා. නන්දි සටන් කරන්න දන්නේ නැහැ. නන්දි කිව්වා මම අශ්වය පදවන්න දන්නේ නැහැ කියලා. ඒ ගමන රජතුමාගේ රාජපුරුෂයෝ එකතු වෙලා නන්දිව අශ්වයා පිටේ ඉන්දවලා ගැට ගැහුවා. දැන් අශ්වයා නන්දිත් අරගෙන වේගෙන් දුවනවා. හමුදාව නන්දි පැස්සෙන් එනවා. නන්දිට දැන්නම් කරන්න දෙයක් නැහැ. හොඳටම බයයි. නන්දි දුවන අශ්වයා පිට ඉඳගෙනම වටපිට බලලා වම් අත දික් කරලා ලොකු ගහක් බදාගත්තා.
අශ්වයා නැවතුනේ නැහැ. අර විශාල ගහ නන්දිගේ වම් අතට ගැලවිලා ආවා. නන්දි ඒත් එක්ක දකුණු පැත්තේ තියෙන ගහකුත් බදාගත්තා. අශ්වයා නවත්තන්න හිතාගෙන. ඒත් ඒ ගහත් ගැලවිලා අතට ආවා. දැන් යෝධ නන්දි යෝධ ගස් දෙකකුත් අත් දෙකෙන් අරගෙන සතුරු හමුදාව දිහාට විදුලි වේගයෙන් දුවනවා. සතුරු හමුදාව මේ යෝධයව දැක්වා. ලොකු ගස් දෙකක් ගලවගෙන අත් දෙකට අරගෙන එන නන්දිට එයාලා බය වුණා. සතුරු හමුදාව පසු නොබලා ආපහු දිව්වා. සතුරු හමුදාව ගියාට පස්සේ නැවත රජමාලිගාවට ආව නන්දිව හැමෝම ආදරෙන් පිළිගත්තා. රජතුමා නන්දිට බොහොම තෑගි බෝග ලබා දුන්නා. නන්දි රජතුමා ළඟ සතුටින් ජීවත් වුණා.